මොන අයිතිකාර වෙනවා කමෙන්ට් එක අහමු. මොකද සතුට ආයෙදි තියනක දාන්න බෑලු දැන්. ඉලාවට යාවද්ද. අචර හොන්න අම්මර කුඹිරියා. අතර දැම්මා බාදාලා ආයෙ දාගත්ත අතර. හරියටම දුවනවද? අනිවාර්ය. මේකේ මම කිය හැම වෙලාවම හරියට දුවන්න නම් පෙන්ඩික් මොඩල් සෙන්ට් ඕනේ. ෆ්ලඩින් හදන්න නම් මෙහෙට වෙන්න ඕනේ. අදින යකා වගේ. ඈ? අම්බිකත් අදින යකා වගේ. අන්න ආගර කන්දත් අදින යකා වගේ. ගත්තමද? ඉතිරියක් තමයි. එන ගත්ත දවසේ නම් ඔය විදිහට පැද්දමද? ඈ ඉතින් කොහෙන්ද පැදින් හම්බුනේ මොකද? ඇක්කනේ බලන්න වාට තමයි පැදලා තියෙන්නේ. අර වෙවුල වල ඉන්න. ගිය හතරයි දැම්මේ. පහදාලා ආයෙ ගත්ත අතරට. යන්න බෑ. යන්න බෑ. ඊයත් අයිනෝ බෑනි. ඉතින් තව කතාවක් කියන්න. කවුරු එක්කෙනෙක් කියලා තියෙනවා මේ අසංකය කාප්ප හදන්න නැහැ, ගෝලිය හදන්න නැහැ, වැඩක් කරන්න නැහැ, යා ෆෝටෝ කොපි ඉන්නවා කියලා. ඉතින් ඇත්තටම මෙන්නකො. මේ කස්ටමර් මෙතන ඉන්නවා. ඇත්තටම මේ කාප් එක හැදුවේ කවුද? මම නෙමෙයි හැදුවේ. අපේ ගෝලෙක් හැදුවේ. මෙයා ඕනර් ඉස්සරහ හැදුවේ. මම නෙමෙයි හැදුවේ. ඒ කියන්නේ අපේ ගෝලෙක්ට ඕන එකක් හදන්න පුළුවන්. මොකද මම ඒ තරම් ට්‍රේනින් කරලා තියෙන යාළුවා. මම බලන්නවත් ඕනේ නැහැ. මම දෙය කිව්වහම යාළුවා ඔක්කොම හදලා හයි කරලා ස්ටාර්ට් කරලා ෆ්ලඩින් හදලා ඒටි සෙට් කරලා තියෙනවා. ඉතින් සාමාන්‍ය එක තමයි මගේ සාමාන්‍ය කාර්මිකයන්ට වැඩිය. ඇත්තටම මෙහෙ ඉන්න ගෝලියෝ ප්‍රොෆෙෂනල්. යාළුවාට පුළුවන් මේ බයික් එකේ ඒටි සෙට් හැමදේම හදන්න. ඉතින් මෙයාගේ ඉස්සරහ හැදුවේ. මම අතවත් ගහුවේ නෑ මේ බයික් එකට. තමයි ඉතින් වැඩේ අන්තිමට එළියට යන්නේ වෙන්නේ මොඩස් එකේ. හරියටම හරි. ගෝලේ හදුවත් හරියටම හරි. ඉතින් රැට එනවා කිව්වනේ දැන්. රැට එන ප්‍රවණතාවය එන්න වැඩි වෙනවා. අදත් රැ ඇවිල්ලා. මේ තියෙන්නේ WL මේක ටියුන් අප් එක කරපු බයික් එක. හැබැයි ඉතින් ටියුන් අප් කරපු දවස් ඉඳන් මෙයා ප්ලග් 10ක් විතර අතේ තියන්ලු කියන්නේ. මොකද එකක් පිච්චෙනට එකක් දා ගන්නවලු ආයි ගරාජ් එකට ගිහලා ආයි ප්ලග් ටිකක් ඉල්ලන් එනවලු ආයි දා ගන්නවලු. එහෙම තමයි මේක මාස ගානක් පැදලා තියෙන්නේ. ඇත්තටම මේ බයික් පදින වීඩියෝත් පෙන්නුවා මේවා අනිත් හොන ගියාට පස්සේ තමයි මෙයා යන්නේ. ඉතින් දැන්ට එනකොට ලොකුම ඉෂුව එකක් තිබ්බාට මොකද මේක දුවන්න. ඉතින් සාමාන්‍ය මේක RPM කීයද දිව්වා? 6. ඈ? 6000 තමයි. RPM 6000 තමයි මේක දුවලා තියෙන්නේ. ඒ කියන්නේ ටියුන් අප් වලින් පස්සේ මේක ගොඩක් අවුලුනේ. ගෙනාද්දී කොහොම හරි තිබ්බා RPM 10ට 12ට වගේ ඇල්ලුවා වැඩි එලවන්නේ නැහැ නේ. පස්සේ තමයි 6 එන්නෙන් අඩුනේ. ටියුන් අප් එක ගහලා ඉතින් 10ට 12ට 13ට දුවලා ටික 6ටම බහලා දැන් යන්නම බෑ. ඉතින් සාමාන්‍ය টොප් ස්පීඩ් එතකොට කොච්චර වගේ දිව්වද? টොප් ස්පීඩ් හොයන්නත් නැහැ. টොප් ස්පීඩ් හොයන්නත් බෑ යන්නේ අනිත් බයික් ගිහිල්ලා ඉවරයි. ඉතින් ඒව දෙයක් තමයි තිබ්බේ. ඇත්තට මේක ෆ්ලඩින් තියෙන්නේ. මම හැමදාම කියනවානේ ෆ්ලඩින් හදන්න ගොඩක් අයට බෑ. ඒක තේරුම් ගන්න. ඒක තේරුම් ගන්න විදිය මේ වගේ යන අය තේරුම් ගන්න ඕනේ ෆ්ලඩින් හදන්න හරි තැනක් හොයාගන්න. ඒක හරියට ගන්න. ඉතින් දැන් අපි ජොබ් එක කරලා තියෙන්නේ. අතට ඒක එයාට ලොකු වියදමක් ගියා. මොකද එයාගේ ස්ප්‍රින්ට් ඔක්කොම කපලා ඒක රේස් වෙන්නේ නැති එකට කාර්මිකයෝ විසින් කරලා තියෙන ස්ප්‍රින්ට් කපලා ඩයෆ්‍රෑම් ඉස්සෙන්න කියලා හදලා. ඉතින් ඒකෙන් ලෙඩේ තවත් වැඩි වෙලා. ස්ප්‍රින්ට් එක කොහමද වලකද? ස්ප්‍රින්ට් එක ගේන්න පෙන්නන්න. ඉතින් බලන්න අර රේස් වෙන්නේ නැති එක ෆ්ලඩින් එක හදන්න ඕන එකට ස්ප්‍රින්ට් කපලා හරියන්නේ නැහැ. ඉතින් මම මේ පෙන්නන්න. දැන් මේ ස්ප්‍රින්ට් වලින් දුවන්න බෑ මේක නිකන් අඟලක වගේ ස්ප්‍රින්ට් එකක් තියෙන්නේ. මේ තියෙන්නේ. චූටි ස්ප්‍රින්ට් කරේ මේ කොන කපලා තියෙන්නේ. ඉතින් මේ ඔක්කොම කපලා මේක සාමාන්‍ය සෙන්ටිමීටර් එකට වැඩි අඩුයි දිග. ඒ කියන්නේ දිග කපලා කෑල්ලක්. ඉතින් එහෙම කපලා තමයි මේක දුවන්න try කරලා තියෙන්නේ. ඒත් බැරි වෙලා. ඉතින් ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඒ වගේ ගොඩ බෙහෙත් කරයි කියලා. ඉතින් මේක හරියට හදන්න ඕනේ. ඒක හරියට හදන්න තැනකට යන්න ඕනේ. ඉතින් අපි හදලා තියෙන්නේ. දැන් අපි ට්‍රයල් එක දෙනවා. මම පදින්නේ නැහැ මේක. මම නිකන් ස්ටාර්ට් කරා විතරයි. අයිතිකාරටම දෙමුකෝ ගිහිල්ලා යන්න. දුවන්න යන්න. කොයි හරියට නේද රේස් වෙනවද කොයි හරියෙන් කැඩෙනවද මුල අදිනවද අග අදිනවද ඒ චුට්ට ඔක්කොම චෙක් කරලා වල මේ හරිය චෙක් කරනවා වුණා දකුණට හරවලා කෙලින්ම යන හයිවේ එකට දකුණට හරවලා කෙලින්ම ගියාම කදර ටවුන් එක පහු වෙනවා කොහොමද හයිවේ එක තියෙනවා කලර් ලයිට් එකෙන් දකුණට දාන්න ඒක කලර් ලයිට් අතර වලට ෆුල් RPM ගන්න පුළුවන් මේ හරිය බලා ගන්න බැයි නම් එහෙට යන්න ගානකින් හදා ගන්න තිබ්බේ කාබ් එක. ඉතින් ගාන පොඩ්ඩක් වැඩි වුණා. හේතුව කාර්මිකයෙක් විසින් කරපු දෙයක් ඉන්න ස්ප්‍රින්ග් කපලා කෑඩි වෙනස් කරලා මාරු කරලා හදලා තිබ්බ එකෙන් තමයි මේක වැඩි වියදමක් යන්නේ. අර වෙවුල වල ඉන්න.
වැඩේ වුණා එච්චරයි වල්ලි.